මම මීට මාස 6කට විතර ඉස්සෙල්ලා කරපු වීඩියෝ එකක් ගොඩක් අය බලලා තියුණා. 100 ගණන් බලලා තියුණා. ඒකේ තියුනේ narcissistic personality disorder මේ අයට දඬුවම් කරන්නේ කෙසේද? උන්ට දඬුවම් කරන්නේ කෙසේද කියලා. ගොඩක් අය ඒකට කමෙන්ට්ස් කරලා තිබුණා. සමහර අහලා තිබුණා මොනවද දඬුවම් කරන්නේ? සමහර අය ඒක පිළිගත්තා. ගොඩක් අය මේ දෙමව්පියෝ දරුවන්ට සහ සමාජයේ ස්වාමියාට සහ සමාජයට හානි කරනවා. මේ හානි කළා ඒ අය විහෙන් වැජපෙනවා. රෙක්කරේ කියන පන්සල් වලට හාමුදුරුවන්ටත් මේක දැනුම් දෙන්න කියලා. එහෙම කියලා. ඒ වුණාට මේ පන්සල් ගැන නම් මට කියන්න තියෙන ඉතින් ඒ සමහර ස්වාමීන් වහන්සේලා මේ සමාජයත් එක්ක තියෙන මේ යම්කිසි කලකිරීමක් නිසා මහාන වෙන අය ඉන්නවා. එහෙම අයත් එක්ක මේ සාධාරණයක් අසාධාරණ ගැන කතා කරලා වැඩක් නැහැ. අනේ ඔන්නෝව අමතක කරන දරුවා දෙමව්පියෝනේ කියලා එහෙමයිනේ ආමඳුරෝ. ඒකේ මේකේ தත්ත්වයේ ඉඳලා මේක යටට ගිහිල්ලා ඒ අයට මෙද තේ කරන්න යන්නේ නැහැ. ඊළඟට මේ මම මේකේ තව පැහැදිලි කරන්න යටින් කපන ඒ අය ඉන්නවාගේ දෙමාපියෝ යටින් කරන්නේ. බොහොම සූක්ෂම උපක්‍රම දාන. ඕවා විතරක් නෙමෙයි. තමන්ගේ දරුවා ඉගෙන ගන්නවා නම් මේ දැන් මම දන්න අය ඉන්නවා මේ පළවෙනි ෂයි එකේ හොඳට ඉගෙන ගත්තා. මාතර සූජාත් එකට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ඒ ලෙවල් උත් කරලා ඒ ලෙවල් වලත් මේ සෑහෙන මට්ටමකට වෛද්‍ය පීඨයට හරි යන්න පුළුවන් මට්ටමක බුද්ධියක් සහ හැකියාවක් සහ උනන්දුවක් තියෙනවා කියලා තේරුණා. ඒ කියන්නේ මෙයා දෙවෙනි ශායි එක දෙවෙනි ශායි දෙවෙනි තුන්වෙනි එක කරා. ඒක දැනගත්ත අම්මා කරේ මේ එයාගේ අම්මා කරේ අම්මත් ගැලවිලා තාත්තගේ දෙමව්පියේ තාත්තගේ සහෝදරයා ළඟ වැඩ කරන්න යවුවා. ඒ සහෝදරයාගේ ගෙදර දරුවා බලා ගන්න. බලෙන් යවුවා. දරුවට කරගන්න දෙයක් නැහැ. දරුවට මේ කිසිම හැකියාවක් නැහැ මේකට ඔබ්ජෙක්ට් කරන්න. තමන්ගේ සර්වයිවල් එකට කන්න බොන්න යන්න වුණා. අකමැත්තෙන් යන්න වුණා. ගිහිල්ලා ඒදී ජොබ් එකකුත් අරන් දෙන්නම් එහෙම කියලා දරුවගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා එහෙම කරලා දී. මේ ඊළඟට ඔය මේ කරන්ට් වයර් උඩින් යවුව එක්කේන කොහොම තියෙනවා. හැබැයි මේ ගොඩක් අයට දෙවියෝ දඬුවම් දෙනවා. අපි මේ බොරු කියකින් ඕනේ නැහැ. දෙවියෝ හරි විශ්වයේ ක්‍රමයක් තියෙනවා. දඬුවම් දෙන්න මේ දඬුවම් දෙන්නේ මොනවද කියලා මම අහලා යවතුන. දඬුවම් දෙන්න විශ්වයේ ක්‍රමයක් තියෙනවා. දැන් මම දන්න නාර්සිස්ටික් අයට ගොඩක් අය මේ පැරලයිස් වෙලා දුක් විඳලා මැරුණ අඩු වයසේ. තව දන්නම නාර්සිස්ටික් කෙනෙක් ඉන්නවා ඒත් ඔය වගේ කරපු එකනේ දැන් එයා සමාජයෙන්ම එයාටම අයින් වෙන්න වෙලා. මම ඇහුවා මොකද මේ පාටි එකට ඇවිල්ලා නැත්තේ එක දවසක් මේ නිකන් අර get together එකට එයා එනවා හැමදාම ආවේ නැහැ. ඇඟ පුරාම කුෂ්ඨයක් දාලා සොරයිසිස් කියලා. කලර් වෙනස් වෙලා නිකන් හැමතැනම පිලිප්පිලකට ලාදුරුවක් ලාදුරු නම් මං හිතන්නේ ඇඟ කසන්නේ රිදෙන්නේ මොකුත් නැහනේ. මේක කස ඉන්නවා. ඒකෙන් දෙයියෝ දඬුවම් දෙනවා. සමහර අය දන්නවා මං කිසි දඬුවමක් දීලා තියෙනවා. අයිසොලේට් කරලම ගානටම දීලා තියෙනවා. මේක ඒකට හේතුව මම නම් හිතන්නේ දෙවියන් කියන්නේ දැන් ඒක දෙවියෝ හරි කවුරු හරි මේ අපේ ශරීරයේ ක්‍රියාත්මක කරන රෙගියුලේට් කරන සිස්ටම් එකක් තියෙනවානේ. ඒ සිස්ටම් එකේ තියෙනවා කෝටිසෝල් කියලා එක. ඒක ස්ට්‍රෙස් හෝමෝන්. මේ කෝටිසෝල් ලෙවල් එක මේ මිනිස්සුගේ වැඩි. ඔය නාර්සිස්ටික් අය. ඒ කෝටිසෝල් ලෙවල් එක ඒකන නිතරම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඒ කෝටිසෝල් කියන හෝමෝන් එක ඇගේ වැඩි නම් එයාගේ මේ අර ප්‍රතිශක්තිය දුර්වලයි. කියන්නේ හමුදාවක් නැහැ වගේ ඇගේ. ඒ කියන්නේ රටක හමුදාවක් දුර්වලයි වගේ මේ එතකොට ආක්‍රමණ ලේසි පිට රටවල වලට. ඒ වගේ. එතකොට
එවැනි තත්ත්වයක් වගේ ඉමුනිටි එක අඩුයි ඒගොල්ලන් කෝටිසෝල්. ඒ අසාධනයක් chronic inflammatory reaction එක. අතිවෙන් වගේ ඒ inflammatory reaction එකකට react කරගන්න බැරි කමින්ද ඉමුනිටි එක මදි. ඒතර ඉමුනිටි එක මදි කෝටිසෝල්ට. සමහරට කෝටිසෝල් හරහා මේ දේවල් වෙනවා. ඒගොල්ලන්ගේ කෝටිසෝල් වැඩිනේ. හරිම මිනිස්සු දිහා බලන්නේ ඉරිසියාවෙන්. ඒ මනුස්සය නැති කරන්නේ කොහොමද කියලා. කුමන්ත්‍රණකාරී විදියටයි හිතන්නේ. දරුවගේ අධ්‍යාපනය නැති කරන්නේ කොහොමද කියලා හිතන්නේ. තමන්ගේ මහත්තයාගේ සමාජ සම්බන්ධකම් කොහොමද කඩන්නේ කියලා හිතන්නේ. ඒ කලින් වීඩියෝ එකේ මම ඒක කරන්නේ. ඉතින් තමන්ගේ දරුවා වයර් කරන්ට් තියෙන වෝල්ට් 33000 වයර් උඩින් යවනවා. මේ දරුවා හදිසියවත් එයාට මිස් වුණොත් ඒක අවුරුදු 5ක ආයක ළමයෙක් වෙන්න පුළුවන් නේ. ඒ මිස් වුණොත් එයා දන්නේ නැහැ මේක වදිනවද කොහොමද කියලා නේ. පස්සේ ඉගෙන ගත්තාම තේරෙනවා යකෝ මේ 33000 වයර් උඩින් නේ තමයි එදා ගියේ අම්මා යවුවේ කියලා. අම්මට තේරෙනවා දරුවට තේරෙන්නේ නැහැ. වැදුරුනම් මැරිලා ඉවරයි. එයා සමහරට වෛද්‍යවරයෙක් වෙනවා වෙන්න පුළුවන් ඉස්සරහට. වෛද්‍යරකම කොහෙද මැරිලා ඉවරයි. මෙවැනි ඉතාමත් නිහීන දෙමව්පියෝ ඉන්නවා. දඬුවම් අපි විශේෂයෙන් දෙන්න ඕනේ නැහැ. ඉතින් අපි දඬුවම් කරන්න ඕනේ කියලා හිතනවා නම් මම නම් කියන්නේ ඒ පුද්ගලයාට අපි දෙනවානේ ෆැසිලිටිස් අපි මේ අනුකම්පා කරලා දෙනවානේ පාසුකම් ඒව අයින් කරන්න ඕන. කන්න බොන්නවත් දෙන්න නරකයි. එයාගේ තියෙන සමාජ සම්බන්ධතා වලට යන්න එපා. උදව් කරන්න එපා. කිසිම උදව්වක් කරන්න එපා. පුළුවන් තරම් එයා අපහසුතාවයකටපත් කරන්න ඕන. පුළුවන් තරම් එයා අපහසුතාවයකටපත් කරන්න. ගමන් බිමන් යන ඒවාරේ හැම දෙයකම ඒ කිසිම උදව්වක් කරන්න ඕවා අයිසොලේට් කරලා පැත්තක තියනවා. එහෙම නැතුව මේක මේ අනුකම්පා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නාසිස්ටික් අය කවදාවත් දන්නේ නැහැ මෙයා ක්‍රිමිනල් කෙනෙක් කියලා. නාසිස්ටික් කෙනෙක් කවදාවත් අර lack of empathy කියන එයාගේ ෆීචර් එකකින්ද එයා දන්නේ නැහැ මේ තමන් කරන්නේ අපරාධයක් කියලා. මිනි මරන්න පුළුවන්. දරුවෙකුට වයර් උඩින් යවන්න පුළුවන් නම් තව මොනවද? තමන්ගේ හස්බන්ඩ් සමාජයේ කපලා දානවා තව මොනවද? තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය නැති කරලා වෙන ගෙදරක වැඩ කරන්න දානවා නම් තව මොනවද? දරුවා මුළු අනාගතේම ඉවරනේ. මොන කැම්පස්ද අධ්‍යාපනය මුකුත් නැහැ. අන්තිමට නිකන් එදා වේල කකා ඉන්න වෙන තත්ත්වයක් නේ ළමයා දාන්නේ. මෙහෙම දෙමාපියෝ ඉන්නවා. ඉතින් එහෙම එක්කෙනාට ආයෙ සලකන්න එපා. සලකන්න එපා. කරන්න පුළුවන් දේවල් උපරිමටම ඒ විදිහට දමන්ට අපරාධ විදිහට දඬුවම් කරන්න ඕනේ. පුළුවන් විදි තියෙනවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක අහන් හිටියට.